හැපි ඇනිවර්සරි සුද්දියෝ අදට අපේ ලව් එකට හරියටම අවුරුද්දක්. ඕක නවත්තන්න සුද්දෝ. මට දැන් මේ ඔයාගේ විකාර වැඩ බලලා ඇති වෙලා තියෙන්නේ. විකාර වැඩ? ඔව් මට හිතෙන තවත් අපිට මේක ඉස්සරහට කරගෙන යන්න බෑ කියලා. කරගෙන යන්න බෑ. අනේ ඇයි මැනික එහෙම කියන්නේ? අපි රෑත් පැය 5ක් විතර කතා කරානේ. සින්දුත් කිව්වනේ. අන්න ඒක තමයි ප්‍රශ්නේ. ඔයා ඊයේ කිව්වෙම දනුකගේ සින්දු විතරමයි. ඔයාට කීවතාවක් නම් කියලා තියනවද මගේ ආත්මෙ නිවෙන්නේ ක්ලාසිකල් සින්දු වලට විතරයි කියලා? ඔයා මගේ සංගීත ආත්මයම ඝාතනය කළා සුද්දෝ. මොකක්? ඉතින් ඔයාමනේ කිව්වේ දනුගේ සින්දුවක් කියන්නේ නැත්තම් ගඟේ පයින්නවා කියලා. ඒක ඔයා මාව තේරුම් අරගෙනද ඉන්නේ කියලා බලන්න කරපු ටෙස්ට් එකක්. ඔයා එකෙන් ෆේල් සුද්දෝ. ඈ? ඒ විතරක් නෙමෙයි. මම පෙරේද දාපු good night message එකටත් දාලා තිබ්බ රතු පාට heart එකක් නෙමෙයි. කහ පාට heart එකක්. අයියෝ ඒක මගේ අතින් වැරදිලා ඉබෙන්න ඇති. එහෙම වරදින්නේ කොහොමද? ඔයා ඒ වෙලාව හිටියේ වෙන කෙල්ලෙක් එක්ක මනෝපාරක් ගහගෙන. මට ඒක මගේ 6 වෙනි ඉන්ද්‍රිය කිව්වා. පුතු අම්මෝ මම මේ වෙලාවේ බඩේ අමාරුවක් ඇදලා টয়ලට් එකේ හිටියේ සුද්දියෝ. පේනවනේ ඉතින්. ඕක තමයි ඔයාගේ මට්ටම. මම මේ මෙච්චර සීරියස් වෙලා ආදරය ගැන කතා කරද්දි ඔයා මේ කොහෙවත් යන බඩේ අමාරුවක් ගැන කියවනවා. ඔයාට මාව කවදාවත් තේරුම් ගන්න බෑ. මට තේරුම් ගන්න පුළුවන්. බෑ සුද්දෝ. මතකද පෙරේදට කලින් දවසේ රෑ මම කිව්වා මට හසේ තරු පේන තරම් ඔලුව කැක්කමයි කියලා. ඔයා මොකක්ද ඒ වෙලාවේ කිව්වේ? මට පැරසිටමෝල් දෙකක් බීලා නිදා ගන්න කිව්වා. ඔයා මට ඇත්තටම ආදරේ නම් ඒ වෙලාවේ කරන්න තිබුණේ අහසේ තරු ගෙනල්ලා මගේ කොණ්ඩෙට ගහන එක. ආසේ තරු කඩන් ඉන්න මම මේ නාසයේ රොකට් පදිනෙවෙයි. ඔය හොඳටම ඇති. මට ඕන මාව අභ්‍යවකාශයට උනත් තරයි යන්න පුළුවන් තරමේ පුළුල් මානසිකත්වයක් තියෙන කොල්ලෙක්. ඔයා මහ බාලාංශ කොල්ලෙක්. හරියට නිකන් වැවකින කොරලියෙක් වගේ. මම මුහුදින්න තල්මහෙක් සුද්දෝ. ඔයා තල්මහෙක් නම් මම ඇයි ෆෝන් එක කට් කරේ? කවුද කතා කරේ? ඒක ඔයාට වැඩක් නෑනේ. ඒ මගේ සිහින කුමාරයා. සඳරු අයියා. එයා මාව ගන්න ඇවිල්ලා. එයාගේ ප්‍රාඩෝ එකේ. ඔයා මට බූට් එක තියන්න කලින් වෙන කොල්ලේ සෙට් කරගෙනත් ඉවරද? ඊට වඩා මේ ප්‍රාඩෝ එකක් තියෙන කොල්ලේ. හේනා ඒක තමයි හේතුව ඔයා මාව අතාරින්න නේද? දැන් ඒ වයින් වැඩක් නෑ. ඔයාට මීට වඩා හොඳට මාව තේරුම් ගන්න තිබ්බා. මං යනවා සුද්දෝ. මම ගියාට මම කවදාවත් ඔයාව මගේ බ්ලොක් ලිස්ට් එකෙන් නම් අයින් කරන්නේ නෑ සුද්දෝ. පරිස්සමින් ඉන්න එහෙනම්. පොඩ්ඩක් ඉන්න. ඔයා කියන්නේ මෙයා ගැන වෙන්නේ නැති. ඔයා ගාව කොහමද සඳරු අයියගේ ෆොටෝ එකක් තියෙන්නේ? ඔයාට නිකන්වත් හිතෙන්නේ නැද්ද ඒ කොහොමද කියලා? සඳරු අයියා තමයි මගේ බෙස්ටා. මම සඳරු අයියව දාලා ඔයාව ටෙස්ට් කරා සුද්දියෝ. ඔයත් එකකින් ෆේල්. අනේ සඳරු අයියා